වන්නේ මොටම මම කුරුකම්මන ප්‍රේමරතන විද්‍යාලයේ විදුහල්පතිතුමිය. එතකොට මේ සම්පකාර දෙපාර්තමේන්තුව මගින් අපේ පාසලට ලැබුණා පාසල් සමුපකාරය. ඒ පිළිබඳව පළමුවෙන්ම සම්පකාර දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙන අතර අපේ වගේ දුෂ්කර පාසලකට ළමයෙකුට ෆොටෝකොපි එකක් ගහගන්න බෑ. පළවෙනිම කාරණේ වත්කමක් නැහැ. අනිත් එක තමයි ළමයින්ට එන දුෂ්කර පෝෂක ප්‍රදේශයේ දුෂ්කරයි. එතකොට ඒ වගේ ෆොටෝකොපි මැෂින් පාවිච්චි කරන කඩවල් ඒවා මේ ප්‍රදේශයේ අඩුයි. එතකොට ඒක පිරිමහන්න පළවෙනිම කරේ සම්පකාර දෙපාර්තමේන්තුව අපිව ලියාපදිංචි කරගත්ත සැනකින්ම අපිට ෆොටෝකොපි මැෂින් එකක් මුද්‍රණ යන්ත්‍රයක් ලබා දුන්නා. ඒකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්ම මෙවැනි තත්ත්වයක් පවතින පාසලකට ඔබ වැනි දෙපාර්තමේන්තුවක් දැක්වූ අනුග්‍රහය සම්බන්ධයෙන්. ඊළඟට දෙවනුව එතුමන්ලා ඇවිල්ලා පාසලට අපිට ඒකෙන් ඇති ප්‍රයෝජන එහි වැදගත්කම අපේ දරුවෝ දන්නේ නැහැ. ඒක පිළිබඳව විශාල දැනුවත් කිරීමක් සිදු කරා. ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙවැනි දෙයක් පාසලකට අත්‍යවශ්‍ය අංගයක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපේ දරුවෝ පාරට දුවනවා, කඩේට දුවනවා, කොළ කෑලි ගන්නවා, ෆොටෝකොපි ගන්නවා. ඒ වගේ දෙයක් නතර කරන්න තියෙන හොඳම මාර්ගය මේක. අනිත් එක තමයි කිසියම් මුදලකට අඩුවට මේක ලබලා දීලා පාසලේ සංවර්ධන කටයුත්තකට මේ මුදල යොදවන්න ලැබීමත් විශාල ශක්තියක්. ඒක නිසා මම හිතනවා සම්පකාර දෙපාර්තමේන්තුව මේ ගත්ත ක්‍රියාමාර්ගය ඊටාම බුද්ධිමත් සහ යහපත් ක්‍රියාමාර්ගයක්, විශේෂයෙන්ම අපේ වගේ ඉස්කෝලවලට. ඒක නිසා නැවතත් ඔබතුමාලට මම මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. 77 වෙනි නිදහස් දිනයට සමගාමීව සංවර්ධනය වන පාසලක් විදියට තෝරාගත් අපේ පාසලට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි.